ආයුබෝවන්. සයිබ අවකාශයේ දෙස් විදෙස් පුවත් විමසුම. ඩොව ලංකා ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම ශනිල් කමුණසිංහ. ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. අල් ඛයිල් ඩුබායි මෙට්‍රෝ ස්ටේෂන් අල් පර්දාන් එක්ස්චේන්ජ් ලෙස නම් කරයි. ඩුබාහි DD5 අංක තහඩුව වෙන්දේසියේදී දිරාම් මිලියන 35කට අලෙවි කෙරෙයි. සාජාහි රාජ්‍යාංශයේ සේවකින් සඳහා ඒදල්පිත නිවාඩු දිනය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකින්ගෙන් රජයට එරෙහිව පෙත්සමක්. Tourism as a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. අල් ඛයිල් ඩුබායි මෙට්‍රෝ ස්ටේෂන් අල් පර්දාන් එක්ස්චේන්ජ් ලෙස නම් කර තිබෙනවා. මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය සහ අල් පර්දාන් එක්ස්චේන්ජ් අතර එකඟතාවයකට අනුව ඩුබායිහි අල් ඛයිල් මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අප්‍රේල් මාසයේ සිට අල් ෆර්දාන් එක්ස්චේන්ජ් මෙට්‍රෝ ස්ටේෂන් ලෙස නිල වශයෙන් නම් කරනු ලැබුවා. ස්ථාන යාවත් කාල කිරීම ජූනි මාසයේ වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන අතර සංක්‍රමණයේ මාස 3ක් පුරා සිදු වනු ඇති. එම කාලය තුළ බාහිර සහ ගෘහස්ත දිශානති සංඥා ඩිජිටල් පද්ධති සහ මෙට්‍රෝ නිවේදන නව නම සමග යාවත් කාලින කරන බව සඳහන්. අල් ඛයිල් මෙට්‍රෝ ස්ටේෂන් ඩුබායි මෙට්‍රෝ රෙඩ් ලයින් ෂේක් සයිඩ් මාර්ගයේ දිගේ අන්තර්හුවමාරු 4 සහ 5 අතර පිහිටා තිබෙනවා. ඩුබායි මෙට්‍රෝ දුම්රිය ස්ථාන නැවත නම් කිරීම 2008 දී දියත් කරන ලද ප්‍රවාහන අධිකාරියෙහි මෙට්‍රෝ නාමකරණ හිමිකම් මුලපිරීමේ කොටසක්. එමගින් සමාගම් වලට වසර 10ක් දක්වා නම් කිරීමේ අයිතිය මිලදී ගැනීමට ඉඩ සලසන බව සඳහන්. ඩුබායිහි DD5 අංක තහඩුව වෙන්දේසියේදී දිරාම් මිලියන 35කට අලෙවි වුණා. DD5 අංක තහඩුව වඩාත්ම වටිනා අංක තහඩුව වෙන්දේසියේදී දිරාම් මිලියන 35කට අලෙවි වූ අතර ඒමි රාජ්‍යයේ මෙතෙක් වෙන්දේසි වූ මිල අධිකම තහඩුව වලින් එකක් බවට පත්ව තිබෙනවා. බර්ජ් කලිපාහි ආමනේ ඩුබායි හෝටලයේ පැවති මෙම වෙන්දේසියට විශාල ලන්සු තැබීමක් සිදු වූ අතර බින්හත්ති හෝල්ඩින්හි සභාපති දේපළ වෙළඳාම් ව්‍යාපාරික මොහම්මද් බින්හත්ති විසින් මෙම තහඩුව ලබා ගත්තා. ලාබාලව ලංසකරුවන් අතර 13 හැවිරිදි අබ්දුල් කාදර් වලිඩා සාද් DD5 තහඩුව දිනා ගැනීමට උත්සාහ කළ නමුත් ඒ වෙනුවට DD24 තවත් අංක තහඩුවක් දිරාම් මිලියන 6.3කට ලබාගෙන ඇතැයි සඳහන්. එමි රාජ්‍යයේ උපජනාධිපති සහ අගමැති සහ ඩුබායිහි පාලක ගරු ෂේක් මොහමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා විසින් දියත් කරන ලද පාදර්ස් එන්ඩෝමන්ට් ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම සමගින් වෙන්දේසියෙන් ඩොලර් මිලියන 83.7ක මුදලක් එකතු වී තිබෙනවා. අඩු වරප්‍රසාදලත් පුද්ගලයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සහ සෞඛ්‍ය සේවා සඳහා තිරසාර පරිත්‍යාග මුදලක් පිහිටවීම මෙම මුලපිරීමේ අරමුණයි. සාජාහි රාජ්‍ය සේවකයන් සඳහා ඊදල් පිත නිවාඩු දිනය තහවුරු කර තිබෙනවා. සාජා මානව සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ සාජාහි රාජ්‍යාංශයේ සේවකීන්ට ශව්වාල් පළමුවනදා සිට 3 වෙනිදා දක්වා ඊදල් පිත නිවාඩුව ලබා දෙන බවයි. මෙම නිවාඩුව රජයේ සේවකීන්ට ඔවුන්ගේ පවුල් සමග රාමසන් අවසානයේ සැමරීම සඳහා සුදුසු විවේකයක් ලබා දෙනු ඇති. රාමසන් දින 30ක් පවතින්නේ නම් රාජ්‍ය සේවකීන්ට දීර්ඝ විවේකයක් ලබා දෙමින් 30 වෙනි දිනයේද රජයේ නිවාඩු දිනයක් ලෙස සැලකනු ලබනවා. වැඩමුර මත පදනම්ව සේවය කරන සේවකීන් හැර ශව්වාල් 4 වන දින සාමාන්‍ය වැඩ කරන වේලාවන් නැවත ආරම්භ වනු ඇති. රාමසන් දින 30 දක්වා දීර්ඝ වූහොත් නිවාඩුව 2025 අප්‍රේල් 2 වන බදාදා ආරම්භ වනවා. බලධාරීන් විසින් රාජ්‍යාංශයේ නිවාඩු දින තහවුරු කර ඇති අතර මානව සම්පත් සහ ඉමිග්‍රේෂන් අමාත්‍යාංශයේ පෞද්ගලිකාංශය සඳහා නිල ඊඩල් පිත නිවාඩු දිනයන් ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම්. ශ්‍රී ලංකා ක්‍රිකට් නායකින් රජයට එරෙහිව පෙත්සමක් ගොනු කර ඇතැයි වාර්තා වුණා. එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය සිල්වා විසින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණේ බලරහිත කිරීමේ රෙඩ් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙය සලකා බැලූ අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වෙනිදා කැඳවන ලෙසයි. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සමාජිකයින් විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව සේවා සපයන්නන් මිස එහි සේවකයින් නොවන බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි සඳහන්.
ඒ සමගින් දුබලංකා ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.